ඉංජිනේරු තාක්ෂණවේදය කියන්නේ නිකම් විෂයක් විතරක් නෙවෙයි. මේක ඇත්තටම බැලුවොත් මනුස්ස වර්ගයාගේම කතාව. අපි මුහුණ දීපු ලුකුම අභියෝගවලට විසඳුම් හොයාගත්ත විදිහ. ඉතින් අපි පැවැත්මටම පදනම වුණු ඒ මූලික මෙවලම් කට්ටලේ බිහිවුනේ කොහොමද කියන පුදුම ගමන ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. හොඳයි. අපි මේ කතාව කොටස් 5කින් බලමු. මුලින්ම මේ හැම නව සොයා ගැනීමක්ම පණගන්වර ඒ මූලික එන්ජින්ම. ඒ කියන්නේ අපේ ගැටලු විසඳීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා බලමු. ඊට පස්සේ කාලය හරහා ගිහින් බලමු මේ මෙවලම් කටලේ කොහොමද දියුණු වුනේ කියලා. ඒ අතරේදී ලෝකෙම කනපිට පෙරණපු විප්ලවීය වෙනස්කම් මොනවද? ඒ වගේම මේ දියුණුවේ වටිනාකම මොකක්ද? ඒකට ගෙවන්න වුණු මිල මොකක්ද? අන්තිමටම අපේ අනාගතය හැඩගස්වන මෙවලම් මොනව වෙයිද කියන එකත් හොයලා බලමු. හරි එහෙනම් අපි පටන් ගමු. මේ හැම තාක්ෂණයකම ආරම්භය කොතනද? පුදුමයකට වගේ හැම දැවන්ත තාක්ෂණයක්ම පටන් ගන්න හැරිම පොඩි සරල තැනකින්. ඒ තමයි මිනිස්සුෙකුට දැනෙන අවශ්‍යතාවයක්. සමහර විට බඩගින්නක්, සීතලක්, නැත්නම් අනතුරක්. අන්න ඒක තමයි මේ හැමදේම පණ ගන්වන ආරම්භක ගිනි පුපුර. මේ ක්‍රියාවලිය හරියටම තේරුම් ගන්න අවශ්‍යතා සහ වුවමනා අතර තියෙන වෙනස දැනගන්න එක හරිම වැදගත්. අවශ්‍යතා කියන්නේ අපේ පැවැත්මට නැතුවම බැරි දේවල්. ඒ කියන්නේ බඩගින්න, ආරක්ෂාව වගේ දේවල්. වුවමනා කියන්නේ අන්නේ අවශ්‍යතා සපුරගන්න අපි හදාගන්න දේවල්. පොඩි උදාහරණයක් ගමු. බඩගින්න කියන්නේ අවශ්‍යතාවයක්. ඒකට විසඳුම තමයි ගොවිතැන. ඉතින් මේ ගොවිතැන කරන්න උදැල්ලක් හදා ගැනීම වුවමනාවක්. පස්සේ ඒ ගොවිතැන තව තවත් පහසු කරගන්න ට්‍රැක්ටරයක් හදනවා. අන්න ඒක තවත් වුවමනාවක්. බලන්න අවශ්‍යතාවයේ එකක් වුණත් ඒක පදනම් කරගෙන වුවමනා දාමයක් හැදෙනවා. මේක තමයි තාක්ෂණයේ දියුණුව පිටිපස්ස තියෙන නියම බලවේගය. ඉතින් මේ ගැටලු විසඳීමේ ක්‍රමවේදයට අපි දෙන විධිමත් නම තමයි ඉංජිනේරු තාක්ෂණවේදය. සරලවම කිව්වොත් සැබෑ ලෝකයේ තියෙන ප්‍රශ්නවලට මිනිස්සුන්ගේ ජීවිත හොඳ කරන්න විසඳුම් නිර්මාණය කරන එක. හැබැයි මෙතනදී අමතක කරන්නම බැරි දෙයක් තියෙනවා. ඒ තමයි මේ හැම නව සොයා ගැනීමකම අවසාන ඉලක්කය වෙන්න ඕන මානව සුභසිද්ධිය කියන එක. දැන් අපි බලමු මේ මෙවලම් කට්ටලය අවුරුදු දහස් ගාණක් තිස්සේ ටිකෙන් ටික පියවරෙන් පියවර වැඩි දියුණු වුණේ කොහොමද කියලා. මේක හරියට මනුස්ස වර්ගයාගේම ටූල් බොක්ස් එක කාලයත් එක්ක ලොකු වෙනවා වගේ වැඩක්. මේ කාල රේඛාවෙන් අපේ තාක්ෂණික ගමන හරිම අපූර්වට පේනවා නේද? බලන්නකෝ. ගල් යුගයේ ගින්දර සහ සරල ගල් ආයුධ වලින් පටන් ගත්ත ගමන ලෝකඩ යුගයේ එනකොටම රෝදිය හොයා ගන්නවා. ඒකත් එක්ක ප්‍රවාහණය කියන සංකල්පෙම අලුතින් ලියව වෙනවා. ඊට පස්සේ එනවා යකඩ යුගය. එතනදී ශක්තිමත් ආයුධ විතරක් නෙමෙයි ස්ථාවර ගොඩනැගිලිත් හැදෙනවා. නමුත් ඊළඟ මහපිම්මේ එන්නේ පුනරුදු සමයේ මුද්‍රණ යන්ත්‍රයත් එක්ක. අන්න එතනින් තමයි දැනුම පොත්පත් හරහා වේගයෙන් පැතිරෙන්න පටන් ගන්න නූතන විද්‍යාවට පාර කැපෙන්නේ. එතන ඉඳන් පරිගණක, රොකට්, අද වෙනකොට නැනෝ තාක්ෂණය දක්වා අපි ආපු වේගය හිතා ගන්නවත් බෑ. හැම යුගයක්ම ඊළඟ යුගයට පාර කපනවා වගේම මේ නව සොයා ගැනීම සිදුවෙන වේගයත් එන්නෙම වැඩි වෙන බව පැහැදිලි. මේ දිගු ඉතිහාසයේ පුරාම සමහර වෙලාවට තාක්ෂණය ඇවිදගෙන ගියා. හැබැයි එකපාරටම ලොකු පිම්මක් පැනලා ලෝකයේ ගමන් මගම විනාශ කරපු සුවිශේෂී අවස්ථා දෙකක් තියෙනවා. දැන් අපි අවධානය යොමු කරන්නේ අන්නේ ගේම් චේන්ජර්ස්ලා ගැන. පළවෙනි මහා පිම්ම කාර්මික විප්ලවය. මේක තමයි මිනිස් අතේ බලයෙන් යන්ත්‍රයේ බලයට ලෝකය මාරු වුණු තීරණාත්මකම මොහොත. හුමාල් එන්ජින්ම නිසා දුම්රිය සහ නැව් බිහි වෙලා මාස ගණන් ගිය ගමන් දවස් ගානකට සීමා වුණා. ගල්ලඟුරු බලයෙන් දුවන කර්මාන්ත ශාලා නිසා අතින් මහපු ඇඳුම් වෙනුවට දාස් ගණනින් නිපදවන ඇඳුම් ආවා. මේ මහා පරිමාණ නිෂ්පාදනය නිසා ගම්වල හිටපු මිනිසු නගරවලට ඇදිලා ආවා. මුළු සමාජ ව්‍යුහයම කන පිට හැරුණා. ඊළඟ මහපිම්මෙන්නේ ටිකක් අඳුරු පසුබිමින්කින් ඒ තමයි ලෝක යුද්ධ. යුද්ධය දිනන්න තිබුණු දැඩි අවශ්‍යතාවය නව සොයා ගැනීම වලට හිතා ගන්න බැරි තරම් වේගවත් තල්ලුවක් දුන්නා. හැබැයි පුදුමම දේ තමයි මිනිස් ජීවිත විනාශ කරන්න හදපු ඒ තාක්ෂණයන්ම යුද්ධෙන් පස්සේ අපේ සාමාන්‍ය ජීවිතයට ඇවිත් එදිනදා පහසුකම් බවට පත් වුණු එක. මෙන්න බලන්න ඒක වුණු හැටි. යුද ගුවන් යානාවලට බලය දෙන්න හදපු ජෙට් එන්ජින්ම අද අපිව පැය ගානකින් ලෝකෙ වටේ ගෙනියනවා. සතුරු ගුවන් යානා හොයන්න හදපු රේඩාර් තාක්ෂණය අද අපි යන ගුවන් යානා එකිනෙක ගැටෙන්නේ නැතුව ආරක්ෂා කරනවා. ලෝකයම විනාශ කරන්න පුළුවන් න්‍යෂ්ටික බෝම්බේ තිබුණු බලයම අද අපේ ගෙවල් වලට විදුලිය දෙන න්‍යෂ්ටික බලාගාර වලට පදනම වුණා. යුද්ධයට ඉන්ධන ගෙනියන්න හදපු ජෙරි කෑන් එක වගේ සරල නිර්මාණයක් පවා අදටත් පාවිච්චි වෙනවා. මේ යුගයේදී තමයි මෝටර් රථ සහ ගුවන් යානා සුඛෝපභෝගී භාණ්ඩයක් වෙනුවට සාමාන්‍ය මිනිසුන්ගේ මෙවලම් බවට පත් උනේ.
අපි දැන් අපේ මෙවලම් කට්ටලේ තියෙන බලවත්ම මෙවලම් ගැන කතා කළා. නමුත් හැම බලවත් මෙවලමකටම වගේ පැති දෙකක් තියෙනවා. හොඳ වගේම නරක. දැන් අපි මේ තාක්ෂණික දියුණුවේ ප්‍රතිඵල ගැන ටිකක් සමබරව බලමු. එක පැත්තකින් බැලුවම තාක්ෂණය අපේ ජීවිත පුදුම විදිහට පහසු කරලා තියෙනවා. නිෂ්පාදනය වැඩි වෙලා, සෞඛ්‍ය සේවය දියුණු වෙලා, ආයු කාලය වැඩි වෙලා, දැනුම ඇඟිලි තුඩටම ඇවිත්. හැබැයි කාසි අනිත් පැත්තක් තියෙනවා. ඒ පහසුව ලබා දුන්නු කර්මාන්ත ශාලාවලින්ම අපේ වාතය, ජලය දූෂණය වෙලා, ගෝලීය උෂ්ණත්වය ඉහළ එනවා, ස්වභාවික සම්පත් ක්ෂය වෙනවා. ඒකින් පැහැදිලිවම මේ ප්‍රගතියට අපි නොදැනුවත්වම විශාල පාරිසරික රුණයක් අරගෙන තියෙනවා. එසේනම් මේ අභියෝගවලට මුහුණ දෙමින් මිනිස්ය වර්ගයාගේ මීළඟ මෙවලම් කට්ටලයක් කොයි වගේ එකක් වෙයිද? අපි දැන් පොඩ්ඩක් අනාගතය දිහාට හැරෙමු. මෙතනදී අපිට දකින්න ලැබෙන අපූර්වම දෙයක් තමයි අනාගත තාක්ෂණය ගොඩනගන්නේ අතීත තාක්ෂණය හදපු ගැටලු වලටම විසඳුම් විදියට වීම. බලන්න ෆොසිල් ඉන්ධන නිසා ඇති වුණු දූෂණයට පිළිතුර තමයි සූර්ය සහ සුළං බලය. අධික විදුලිය පාවිච්චි කරපු පරණ රූපවාහිනී වෙනුවට අඩු විදුලියකින් වැඩ කරන LED තිරේනවා. ඒ කියන්නේ එක પરම්පරාවක් හදපු ගැටලුවක් ඊළඟ પરම්පරාව තාක්ෂණයෙන්ම විසඳනවා. මේ පරිසර හිතකාමී ප්‍රවණතාවය තමයි අපේ අනාගත මෙවලම් කට්ටලේ ප්‍රධානම ලක්ෂණය වෙන්න යන්නේ. ඒ වගේම අපේ අනාගත මෙවලම් කට්ටලයට තවත් අතිශය බලවත් මෙවලම් එකතු වෙමින් තියෙනවා. අණුක මට්ටමෙන්ම දේවල් හදන්න පුළුවන් නැනෝ තාක්ෂණය. වෛද්‍ය විද්‍යාවේ ඉඳන් හැමදේම වෙනස් කරන්න පුළුවන්. රෑහන් රහිත sannivedanaya අපිව තවත් කිට්ටු කරනවා. අභ්‍යවකාශ ගවේෂණය කවදා හරි දවසක මිනිස්සු වර්ගයට වෙනත් ග්‍රහ ලෝකවල ජීවත් වෙන්නත් පාර කපන්නත් පුළුවන්. මේ හැමදේටම උඩින් කෘත්‍රිම බුද්ධිය සහ ස්වයංක්‍රීය පද්ධති අපි වැඩ කරනවා කියන එකේ තේරුමම වෙනස් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් මේ මුළු ගමන අවසානයේ අපිට හිතන්නට හරිම වැදගත් ප්‍රශ්නයක් ඉතිරි වෙනවා. අපි නිර්මාණය කරපු මේ මෙවලම් දවසින් දවස බලවත් වෙනවා, අපේ ජීවිතවලට තවත් කිට්ටු වෙනවා. ඒ බලයත් එක්කෙන වගකීම අතිමහත්. එසේනම් ඇත්තටම වෙන්නේ මොකද්ද? තාක්ෂණය විසින් අපිව පාලනය කිරීමක්ද? එසේත් නැත්නම් මේ බලවත් මෙවලම් හසුරුවන පාලනය තවමත් අපේ යතේද? ඒක අපි හැමෝම අපේ දෛනික ජීවිතේ දිහා බලලා අපෙන්ම අහගන්න ඕන ප්‍රශ්නයක්.